ගාලට ඉන්නේ මෝඩල් තරිඳු. අපි දැන් ඉන්නේ ගෝල් ෆෝට් එකේ. करना है तो प्यार कर जिद पूरी पे एक बार कर कमले वे कमले හායි අපි ගාලට ඉන්නේ. අද ආවා අපි මොකක් බලන්නද ආවේ? දන්නවද ෆිල්ම් එකේ නම? මෝඩල් තරිඳු. අරින්න මෝඩල් තරිඳු. කො අරින්න. අයියයි අක්කයි ඉන්නවා. අපි ෆිල්ම් එක බලන්න ගියාම හන්දෙමු. හෙලෝ ළමයි, මම අද ආවේ අපේ ෆැමිලි එකත් එක්ක ගෝල් ෆෝට් එකේ ගිහලා මෝඩ තරිඳු බලන්න. දැන් අපි යමු මෝඩ තරිඳු බලන්න. ඔක්කොටම කලින් අපි මෝඩ තරිඳු බලන්න ටිකට් සරගමු. මෝඩ තරිඳු කියන්නේ මේ විදිහට අයියා ටිකට් ගන්නවා. ඒ දර්ශක මැදින් කැමරේකට පනින්නේ. ටිකට්ස් ටික චෙක් කරන් අපි ඇතුළට යන්නේ. මේක ඇතුළේ කළුවර නිසා තව ටිකක් මං වීඩියෝ කරන්න ගිහින් ඒකත් එක්කම වැටෙනවා. හිතා ගන්න බැහැ කොහේ යනවද කියලා. අපිට ෆිල්ම් හෝල් එකද කොහෙද කියලා අදාළ නැහැ. මේ වගේ විකාර නටන්න තියෙනම් කොහේ හරි පේනෝනේ එතනත් ගිහිල්ලා විකාර නටන හැටි. අයියෝ මේවා එඩිට් කරද්දි මටත් පිස්සු හැදෙනවා. හෝ ෆැමිලි එකත් එක්ක කිව්වට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ නැහැ නේ. මේකට ආවා පුංචිලා අයියා. ඊට පස්සේ අපේ මාමගේ දූ තරුෂි. ඊට පස්සේ වෙනද වගේම අපේ ලොකු අක්කා මාස්ටිනා. ඊට පස්සේ පුංචිලා මල්. පොඩි අක්කාත් මතක් කරනවා යාට මේකට එන්න ඕනේ නැහැ. Dia tak ada apa apa kan? Mau pergi saya tiang tu, tapi apa ni? Mereka tu, mereka dah udah buka apa ni? මෝඩ තරිඳුත් බලලා ඉවර වෙලා අපි ඊළඟට යන්නේ ගෝල් ෆෝට් එක බලන්න. මේ ගෝල් ෆෝට් එක ගැන කියනවා නම් පෘතුගීසීන් විසින් තමයි මේ ගාලකොටුව ඉදි කරන්නේ. පෘතුගීසීන් විසින් මේක වලකොටුවක් විදිහට තමයි ඉදි කරන්නේ. පසු කාලීනව ලන්දේසින් මේ ගාලකොටුව නවීකරණය කරනවා. ගාලකොටුව භූමි ප්‍රමාණය අක්කර 90කින් යුක්තයි. මේ කොටු පවුරේ වට ප්‍රමාණය කිලෝමීටර් 3ක් කියන තමයි කියන්නේ. එතකොට මේ ගාලකොටුව වටේටම ස්ට්‍රීට්ස් ගොඩක් තියෙනවා. දවසම ඇවිදින්න පුළුවන් මේ ගාලකොටුව ඇතුලේ.
ගෝල් ෆෝට් එක ඇතුළට ගියාම දැනෙන්නේ වෙනම ලෝකයකට ගියා වගේ තමයි. මේ ගෝල් ෆෝට් එකේ නයිට් වයිබ් එක මාරම ලස්සනයි. රැට ෆෝට් එකේ තියෙන view එක ඊට පස්සේ සන්සෙට් එක ගත්තොත් මේ ගෝල් ෆෝට් එකේ ඒක කියන්න තේරෙන්නේ නැහැ වචන වලින්. ගෝල් ෆෝට් එකේ සන්සෙට් එක බලන්න යන්න මොන ඒක දැනෙන්න නම් අපි යමු එහෙනම් ගෝල් ෆෝට් එක බලන්න. එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා රැයේ නිදිනේ නා තාරකානිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍ය ජීවිතේ කියා පෙරගාක රැවටිලා මගේ නොවේද දිව්‍ය අංගනා නික්මී නොයා මහදේ දොරවසා හදේර දෙන්න දිව්‍ය අංගනා. හරි ළමයි දැන් අපි ගෝල් ෆෝට් එක බැලුවනේ. දැන් යමුකෝ අපි ඇවිදින්න තව. මේ ගෝල් ෆෝට් එකට ආවට පස්සේ අපි කොච්චර ඉද්දක් නැති. අපි දැන් ඉන්නේ ගෝල් ෆෝට් එකේ නැද්ද? ඔව්. ඔව් කියන්නේ වා. මොකද කියන්න තියෙන මොඩතරට මටලා මේ පොඩි කාගෙන අහනවා මොඩතරට බලන්න සතු කියන්නේ. මොකද කියන්නේ? හොඳයි ෆිල්ම් එක. ඉස්සරහින් යන්න දෙන්නව නම් මං අඳුරන්නේ නැහැ. බලන්නකෝ කවුද කියලා. මම දැන් පුංචි ළමල්ලිවත් ඇදගෙන මේ යන්නේ මගේ ෆොටෝ වීඩියෝස් අරගෙන දෙන්න කියලා තමයි. එහෙම තමයි මං කොහෙට හරි ගියාම මෙමරිස් ගොඩාක් එකතු කරන් ඉන්න කැමති කෙනෙක්. ඉතින් ওই විදියට ස්ටෝරේජ් ෆුල් වෙනකම්ම මම ෆොටෝස් වීඩියෝස් අරගෙන තමයි ඉන්නේ. මගේ ෆොටෝ කැපරේට තමයි ඉතින් එදා දවසට එන මදේ වෙන්නේ. ෆොටෝ වීඩියෝස් අරන් දෙන්න ගිහින්. තේනවනේ. මගේ විතරක් ෆොටෝස් ගන්න කියලා ආවට මම මල්ලිගෙත් ෆොටෝස් ගහලා දීලා තමයි ආවේ. පේනවනේ ඉතින් මම වගේ හොඳ ෆොටෝග්‍රැෆි කෙනෙක් ඉන්න නිසා හොඳට ෆොටෝස් අරන් දෙන්න. හරි මේ ලොකේෂන් එකේ අපි ෆොටෝස් අරගෙන ඉවරයි. දැන් ඉතින් අපි යනවා. මේක තෙන්ට ෆොටෝස් ගන්න අයියලක් කලාවේ නෑ. අයියලක් කලා ඉන්නවා උඩ. ඉතින් අපිට ෆෝන් එක දුන්න ෆොටෝස් වීඩියෝස් අරන් ඉන්න කියලා. ඉතින් අපි යමු ආයේ. මේ ඉස්සරහින් යන්නේ අපේ පුංචි අයියා. මාසිනයි පුංචි මල්ලි ගියා බයික් එකකින්. දැන් මමයි පුංචි අයියයි අක්කයි දර්ශී යනවා ෆෝට් එකේ තියෙන පාක් එකට. ඔයාලා මේ ලොකේෂන් එක නීර බැලුවා නම් දන්නවා. නීර මූවි එකේ ලාස්ට් සීන් එක මෙතන තමයි ෂූටින් කරේ. මගේ කලින් vlog එක බැලුවා නම් අනිවාර්යෙන් මේ ලොකේෂන් එක දන්නවා. අපි මේ ෆෝට් එකේ පාක් එකේ ටික වෙලාවක් වාඩි වෙලා ඉඳලා ආයි ගියා ෆෝට් එකේ තියෙන බීච් එක. මෙතන නම් බීච් එකට බහින්න පුළුවන්. හැබැයි ෆෝට් එකේ වෙනම බීච් එකක් තියෙනවා සී බාත් කියලා. එතන ඊට වඩා උඩට බහින්න පුළුවන්. මේ ඈතින් පේන්නේ රූමර්ස් වල ජංගල් බීච්. ඉතින් පැත්තට අපිට යන්න ප්ලෑන් එකක් තිබ්බා. ටයිම් එක මදි වුණ නිසා අපි ඒක කල් දැම්මා. ඉතින් කොච්චර ට්‍රැක්ද කියනවනම් ඉතින් මුහුද ආපස්සට යනවා ෆෝට් එකේ ඇතුළට සී බාත් එක බලන්න. සී බාත් කියන්නේ ෆෝට් එක ඇතුළට බීච් එකට අපි යමු එනවා. අර අතන තියෙන්නේ ගාල්ලේ මේ කෞතුකාගාරය. මියුසික් සියන්නේ. අපි කොච්චර ගෝල් ෆෝට් ආවත් යවෙන්න මිනිත් තැනක් තමයි ගෝල් ෆෝට් එකේ මියුසියම් එක. දැන් මේ අපි යන්නේ බීච් එකට. මේ බීච් එකට යනකොට අපිත් එක්ක මස්සිනයි පුංචිලා පුංචිලා මල්ලි ආවේ නෑ. යාලා පාක් එක ළඟම නැවතුණා. ඉතින් දැන් අපි යනවා බීච් එකට. මේ යන්නේ ලොකු අකයි මමයි තරුණංගී එක. මේ යම්කෝ බීච් එක. සී බාත් එක කියලා තමයි මේක මෙහි කියන්නේ. මොනික්. දැන් හවස්
හවස් වෙන්නත් ඇවිල්ලා උනාට අවුරු සැර වැඩි. නැද්ද? දැන් අපි යනවා බීච් එකට. මෙතනින් තමයි සීබාත් එකට බහින්න තියෙන්නේ. මම මාර වාසයි මේ බීච් එකට යන්න. එතන වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි ගෝල් වලින් නානවා නම් මෙතන නාන්නත් පුළුවන් සීබාත් එකේ. ඉරක් අඳින්න කියලා කියා හරි ගියේ නෑ. ඒක try කරා මාත් try කරා හරි ගියේ නෑ. අපි හදිස්සියේ උනාට ඒක අවු හරියට ගන්න ඒක හරි ගියේ නෑ. ඒක නෑත්තුවා හින්දා Tapi sipi katuwa hindiනවා. මගේ ඉල්ලීම පත් තමයි සිප්පි කටුව හින්දේ. අපි දැන් තමයි මේක දාන්නේ. අපි වැලි තිස සපත්තු දාගත්තා. ඔහිල දෙන්න. නෑ මේ වැලි ගෑවෙන හින්දා ඒක දැම්මේ. තවුසි. නෑ වැලි වලට කැපෙනවා. අර ඇතින් බෙන්ච් එක වාඩිලා ඉන්නේ තාර්ජිනන්ගේ. මම සපත්තු දෙක දාන් ඇවිල්ලා යාට දාන් එන්න කිව්වා. දැන් අපි බීච් එකකින් යන්න තමයි හදන්නේ. මං හිතන්නේ අපි බීච් එකේ පැයක් එකමාරක් වගේ හිටියා. ඉතින් අපි බීච් එකේ ඉඳලා ටටා බයි කියලා ආවා. අයියලා ඉන්න තැනට යන්න ඕනේ. අයියලා පාකේ කියනේනේ. දැන් හොඳටම හවස් වෙලා. හවස 4යි ගාණක් වගේ මේ වෙලාවේ මට මතක වෙලා. කොහොමද අපි ආවේ උදේ 8යි ගානට. ඉතින් අපි දවසම ෆෝට් එකේ හිටියා මෝටර් තරින්දත් බලලා හිම ආය ෆෝට් එකේනේ. අපි යමු අයියලා ඉන්න තැනට. ඉතින් ඔන්න ඔහම තමයි අද දවසේ විතර ගියේ. මගේ vlog එක අන්තිම වෙනකන් රැඳී හිටපු ආලට ගොඩාක් thank you. ඒ වගේම මගේ vlogs බලන්න අලුතින් එකතු වෙන කෙනෙක් නම් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා යන්න. ඒ වගේම මේක හොඳයි නම් vlog එක හොඳයි නම් like එකක් comment එකක් දාගෙන යන්න. ඉවර නෑ මම අද දවස් ඇතුළත ගහපු photo videos ටිකත් මම මේ vlog එකට වැට් කරනවා. bye bye ළමයි. මගේ හදවතේ වේදනාමකත් ඔබගේ ළමදේ මා නිදනවා ආලෙන් නිවාරලා මේ තුන්යා මේ හෘදේම සසලෝනා මා සංතානේ දැතේ ගැවිලා මේ සංකාවේ ලෝකේ මවුලෝනා මා දෙවුනාවේ ප්‍රේමේ නැවිලා මට ආයෝනා නුඹ ගාව ඉන්නෝනා කාලේ තෙවුල් ප්‍රේමේ නමින් ආයි නොයේ කියා මට ආය නුඹෝනා නුඹ ගාව ඉන්නෝනා සැත පීළඟින් සුසුමේ දුරින් දැසේ පියන් පියා